දගින යනකොට ලස්සනට දිලිසෙන ගලක් දැකලා අතට අරගෙන මේක නිකන් ගලක්ද නැත්තම් මේක ඇතුලේ වස්තුවක් හැංගිලා තියෙනවද කියලා හිතට ඇවිත් තියෙනවද? අනිවාර්යයෙන්ම ඒක හැමෝටම වගේ හිතන දෙයක්. අද අපි මේ ගැඹුරු විමසමින් හොයලා බලන්නේ හරියටම ඒ ප්‍රශ්නෙට උත්තර. අපි මේක කොටස් දෙකකින් කතා කරමු. පළවෙනියට කිසිම විශේෂ උපකරණයක් නැතුව ගෙදරදීම මැණිකක් වෙන්න පුළුවන් ගලක් අඳුනා ගන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක්. ඊළඟට අපි කෙලින්ම යනවා ටිකක් ගැඹුරු පැත්තකට. ඒ තමයි ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ඉහළම අවදානමක් ඒ වගේම ඉහළම ලාභයක් තියෙන ගෙවුඩ ලෝකයට. මේ ගමනේදී අපිට පේනවා මැණිකක් හඳුනා ගැනීම කියන්නේ සමහර වෙලාවට ඇහැ පුහුණු කරන සරල නිරීක්ෂණයක ඉඳලා විද්‍යාවයි අවුරුදු ගානක අත්දැකීමුයි එකතු වෙලා හැදුණු ගැඹුරු කලාවක් කියලා. එහෙනම් අපි මේක දිග හරිමු. මුලින්ම පටන් ගමු කිසිම වියදමක් නැතිව අපේ S2 විතරක් පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල් වලින්. අනිවාර්යෙන්ම පළවෙනි සහ ලේසිම පියවර තමයි සැසඳීම. හැබැයි මේක නිකම්ම පින්තූරයක් බලනවා වගේ දෙයක් නෙවෙයි. හරි. අන්තර්ජාලයට ගිහින් දියමන්ති, මරකත, පද්මරාග වගේ ප්‍රසිද්ධ මැණික් වර්ගවල අධිවිභේදන ඒ කියන්නේ HD පින්තූර සහ වීඩියෝ බලන්න ඕන. ඒ ගල්වලට ආලෝකය වැටෙන විදිය, ඒක ඇතුලෙන් පරාවර්තනය වෙන විදිය හොඳට නිරීක්ෂණය කරන්න. ඒ කියන්නේ ඇස පුහුණු කරන එක. හරියටම වයින් රස බලන කෙනෙක් දිව පුහුණු කරනවා වගේ වැඩක්. හැබැයි පාටෙන් විතරක් රැවටෙන්න පුළුවන් නේද? හරියටම හරි. කොළ පාටගල් ඕනතරම් තියෙන්න පුළුවන්. ඒ හැම එකක්ම මරකත නෙවෙයිනේ. ඒක තමයි. පාට කියන්නේ කතාවේ එක කොටසක් විතරයි. වර්ණයෙන් ඔබට බලන්න ඕන. ගලේ දිස්නය කියන දේ ගැන සැලකිලිමත් වෙන්න. ඒක කියන්නේ ඒකේ මතු පිට ආලෝකය පරාවර්තනය කරන විදිය. තෙල් ගතියක්ද වීදුරු වගේද කියන එක වගේ. ඔව්. ඊළඟට ඒකේ පාරභාසක බව, ඒ කියන්නේ ආලෝකය කොයිතරම් දුරට ඒ හරහා යනවද කියන එක. උදාහරණයක් විදියට දියමන්තියකේ තියෙන අතිශය දීප්තිමත් ලෝහමය වගේ දිස්නයක්. හරි. මතු පිට දකින්න පුළුවන්. මරකත ගත්තොත් ඒවා තදකොළ පාටයි. ඒ වගේම ඇතුලේ ස්වභාවිකවම හැදුණු කළු හෝ සුදු පාටට හුරු කුඩා ඇතුළත් කිරීම් තියෙනවා. ඒකනම් හරිම වැදගත් කාරණයක්. ඔව්. ඇත්තටම මේ ඇතුළත් කිරීම් තියෙන එකෙන් තමයි ඒක ස්වභාවික මරකතයක් කියලා තහවුරු වෙන්නේ. ඒ කියන්නේ ගලක් 100ක් පිරිසුදු නැහැ කියන එක සමහර වෙලාවට හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් මට තියෙන ප්‍රශ්නේ දුර්වර්ණ එච්චර ලස්සනක් නැති ගලක් වුණත් ඒක දියමන්තියක් වෙන්න පුළුවන්. එතකොට ඒකේ වටිනාකම තීරණය වෙන්නේ කොහමද? වටිනාකම තීරණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම සාධක දෙකක් මත. එකක් තමයි පිරිසිදු බව, අනික වර්ණයේ තීව්‍රතාවය. පිරිසිදු, පැහැදිලි සහ දීප්තිමත් ගැඹුරු වර්ණයක් තියෙන මැණිකකට තමයි ඉහළම වටිනාකමක් ලැබෙන්නේ. හැබැයි මෙතන තව වැදගත් දෙයක් තියෙනවා. මොකද? හිතන්න කෙනෙක්ට අඩු ගුණාත්මක දියමන්තියක් හම්බ වෙනවා කියලා. ඒකෙන් ලොකු මුදලක් හොයන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඒක හරිම වටිනා ඉංගියක්. ඒකෙන් කියවෙන්නේ ඒ ප්‍රදේශයේ ඒ පස්තට්ටුවේ ඉහළ ගුණාත්මක මැණික් තියෙන්න පුළුවන් කියන එක. ඒ නිසා ඒකත් වැදගත් සොයා ගැනීමක්. හරි. එතකොට ඇහැ පුරුදු කරන එක දෙයක්. ඒත් සමහර වෙලාවට ඇහැ රැවටෙන්න පුළුවන් නේද? මට දැනගන්න ඕන ගෙදරදීම කරන්න පුළුවන් මොන වගේ පොඩි විද්‍යාත්මක පරීක්ෂණද තියෙන්නේ මේක තහවුරු කරගන්න. අනිවාර්යයෙන්ම පුළුවන් භෞතික ගුණාංග පරීක්ෂා කිරීමෙන් ගොඩක් දේ දැනගන්න පුළුවන්. පළවෙනි එක තමයි දෘಢතාව. දෘಢතාව. මේකට අපි මෝ පරිමාණය කියන මිම්ම යොදා ගන්නවා. ලෝකයේ තියෙන දෘಢම ස්වභාවික ඛනිජය තමයි දියමන්ති. මෝ පරිමාණයේ ඒකට ලැබෙන්නේ අංක 10. උපරිමය. ඒ කියන්නේ ඒක කිසිම දෙයකින් සීරෙන්නේ නැහැ. සීරෙන්නේ නැහැ. දියමන්තියක් තැත්වැලි කඩදාසියකින් සූරන්න හැදුවොත් ඒක සීරෙන්නේ නැහැ. හැබැයි දියමන්තියකින් වෙන ඕනෙම දෙයක් සීරන්න පුළුවන්. මරකතයක දෘಢතාවය 7.5 7.5ට අතරක්. ඒ කියන්නේ ඒකට වීදුරුවක් දෘಢතාවයක් 5ක් විතර වෙන වීදුරුවක් ලේසියෙන්ම සීරන්න පුළුවන්. හරි. සීරණ එක තේරුම් ගන්න පුළුවන්. ඒත් මට හිතා ගන්න බෑ එකම වගේ පෙනුමක් තියෙන ගල් දෙකක් බරෙන් විතරක් වෙන් කරලා අඳුන ගන්න පුළුවන් කියලා. කොහොමද මේ ක්‍රමය හරියටම වැඩ කරන්නේ? ඒක තමයි දෙවනි සහ බලවත්ම පරීක්ෂණය. සාපේක්ෂ ඝනත්වය නැත්නම් ස්පෙસિෆික් ග්‍රැවිටි. ස්පෙસિෆික් ග්‍රැවිටි. මේක හරියටම මැණිකක ඇඟිලි සලකුණා වගේ. හැම මැණික් වර්ගයකටම අනන්‍ය සාපේක්ෂ ඝනත්ව පරාසයක් තියෙනවා. සරලවම කිව්වොත් මේකෙන් මනින්නේ ගලක ඝනත්වය වතුරේ ඝනත්වයට සාපේක්ෂව කොපමණද කියන එක. ඔක නිමිෂ.
ඒ කියන්නේ ගෙදර කුස්සියේ තියෙන පොඩි ඩිජිටල් තරාදියකුයි වතුර වීදුරුවකුයි පාවිච්චි කරලා මැණිකක රහස්‍ය ඇඟිලි සලකුණක් හොයාගන්න පුළුවන් කියන එකද? හරියටම හරි. ඒකනම් හිතුවට වඩා සරලයි වගේම බලවත් ක්‍රමයක්. ඒත් ඒක ගණනය කරන්නේ කොහොමද? සංකීර්ණද? කිසිම සංකීර්ණ බවක් නැහැ. මුලින්ම ගල සාමාන්‍ය විදියට තරාදේ තියලා බර කිරා ගන්න. ඒකට අපි කියමු වාතයේ බර කියලා. හරි. ඊළඟට වතුර පුරවපු කෝප්පයක් තරාදිය උඩ තියලා තරාදිය බිඳුවට සකසන්න. දැන් නූලකින් ගෙට ගහපු ගල කෝප්පේ අඩියේ නොගෑවන විදිහට සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්වන්න. දැන් තරාදියේ පේන බර තමයි ගලෙන් විස්ථාපනය වුණු වතුරේ බර. දැන් සූත්‍ර තමයි සාපේක්ෂ ඝනත්වයේ සමානයි වාතයේ බර බෙදීම විස්ථාපිත ජලයේ බර. ඒක හරිම සරලයිනේ. උදාහරණයක් කිව්වොත් උදාහරණයක් බලමු. හිතමු ගලක වාතයේ බර ග්‍රෑම් 5යි වතුරේ ගිල්වූ විට තරාදියේ පේන ආගය ග්‍රෑම් 1.25යි කියලා. හරි. එතකොට 5 1.25න් බෙදුවම උත්තරේ 4.0යි. මේක නිල් මණිකක සාපේක්ෂ ඝනත්වයට හරියටම සමානයි. ඒක නම් ඇත්තටම පුදුමයි. එතකොට අර හෙවි ලික්විඩ් කියලා ක්‍රමයක් තියෙනව නේද? ඒක මොකද්ද? ඔව් ඒ ක්‍රමයක් තියෙනවා. ඒකෙදි වෙන්නේ දන්න ඝනත්වයක් තියෙන ද්‍රවයකට ගල දැම්මම ඒක පාවෙනවද ගිලෙනවද කියලා බලන එක. හැබැයි ඒ ද්‍රව විෂ සහිතයි ඒ වගේම ගිනි ගන්නත් පුළුවන්. ඒ නිසා ආරම්භකයෙකුට ගෙදර පරිසරයකදී තරාදි ක්‍රමය තමයි වඩාත්ම ආරක්ෂිතය සහ නිවැරදි. මේක හරිම පුදුමයි. මෙච්චර වෙලා අපි කතා කළේ දන්න මැණික් වර්ග හඳුනා ගන්න හැටි. ඒත් බැලු බැලමට කිසිම වටිනාකමක් නැති කිරි පාට ටුහුරු. ඒත් ඇතුලේ විශාල වටිනාකමක් හංගගෙන ඉන්න ගලක් ගැන හිතන්න. මෙතනින් තමයි අපි ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ විශේෂම තැනක්වල ගෙවුඩ ගැන කතා කරන්න පටන් ගන්නෙ. ගෙවුඩ කියන්නේ කිරි පැහැති පාරභාසක ගලක්. හැබැයි නිවැරදිව තාපපෙරියම් කරොත් ඒක අතිශය වටිනා නිල් මැණිකක් බවට පත් කරන්න පුළුවන්. ඔව් අභියෝගයේ වගේම අවස්ථාව පටන් ගන්න එතනින්. හරි. ගෙවුඩ ව්‍යාපාරය කියන්නේ ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් තැනක් කියලා ලොකු මතයක් සමාජයේ තිබුණට ඒක සම්පූර්ණ ඇත්ත නමයි. මේ ක්ෂේත්‍රයට එන බොහෝ නවකයන් විශාල මුදල් නැති කර ගන්නවා. ඒ ප්‍රධානම හේතුව තමයි වෙළඳ පොලේ තියෙන හැම ගෙවුඩ ගලක්ම රත් කළාට නිල් පාට එන්නේ නැති එක. සමහර ඒවා පාට එන මැටීරියල්. සමහර ඒවා එහෙම නෙවෙයි. ඒක ඇත්තටම පුදුමයි. ඒත් හැම ගෙවුඩයක්ම රත් කරාට පාට එන්නේ නැත්තම් මේක ලොකු සූදුවක් වගේ නේද? කොහොමද වෘත්තිකයන් මේ පාට එන මැටීරියල් එක තෝරගන්නේ? මේක ඇතුලේ ලොකු රහස් දැනුමක් තියෙනවා වගේ. හරියටම හරි. of specific gravity to unlock gem secrets. Try this on your next find and let me know in the comments. What's the cool? Check out my website sunrinbay.net for a premium gem weight calculator and more guides. Thanks for watching. See you in the next video. Of specific gravity to unlock gem secrets. Try this on your next find and let me know in the comments. What's the cool? ඒකේ පළවෙනිම ප්‍රශ්නේ තමයි මම මේ මිලදී ගන්නේ ස්වභාවික ගෙවුඩයක්ද කියන එක. ඒ කියන්නේ වෙළඳ පොලේ ව්‍යාජේවා තෝන තරම් තියනවද? අනිවාර්යයෙන්ම ගෙවුඩ තොගයක් එක්ක කෘත්‍රිම ගල් ඒ කියන්නේ ලැබ් එකක හදපුවා ඒ වගේම සර්කන් සහ සෙව්වන්දි වගේ ආදේශක මිශ්‍ර වෙලා තියෙන පුරුවා. ඒවා අඳුනගන්නේ කොහමද? පළපුරුදු කෙනෙක්ට මේවා අතට ගත්ත ගමන් අඳුන ගන්න පුළුවන්. කෘත්‍රිම ගල් වල අස්වාභාවික වීදුරු වගේ දිලිසීමක් තියෙනවා. ටෝච් එකකින් බැලුවම ඇතුලේ වක්‍ර වූ වර්ණපටි ඒ කියන්නේ curved color bands දකින්න පුරුවා. ස්වභාවික ගලක වර්ණ කලාප තියෙන්නේ ඍජු කෝණවලට. සෙවන්දි ගල් සාමාන්‍ය ගෙවුඩියකට වඩා බරින් අඩුයි අතට ගත්තම ඒ සැහැල්ලු බව දැනෙනවා. සර්කන් ගල් වල මතු පිට තෙල් ගතියක් ඔයිලි ලුක් එකක් තියෙනවා. හරි ගල ස්වභාවික ගෙවුඩියක් කියලා තහවුරු කරගත්තා කියමු. ඊළඟ ලොකුම අභියෝගය තමයි පාට එන එකක්ද නැද්ද කියලා දැනගන්න එක. එතනදී මොනවද බලන්නේ? එතනදී තමයි පළපුරුද්ද කාචියෙන්නේ. වෘත්තිකයන් ගලේ මතුපිට ස්වභාවය. එහෙම නැත්නම් යාලා කියන විදිහක ගලේ ඇඟ හෝ ස්කින් එක හොඳින් නිරීක්ෂණය කරනවා. ගලේ ඇඟ. ඔව්. ඒ මතුපිට ලක්ෂණ වලින් ගලේ ඇතුලේ තියෙන ද්‍රව්‍යයේ ගුණාත්මක භාවය ගැන ඉඟි ලබා ගන්න පුරුවන්. මොකද සමහර ගෙවුඩු වර්ග රත් කරාට කවදාවත් පාට එන්නේ නැහැ. උදාහරණයක් තමයි සිංක් කෝවංගු. හරි. මේවා ඇතුලේ දුමක් වගේ ස්වභාවයක් තියෙනවා. ඒක රත් කරාට කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ ගල් අඳුනගෙන අයින් කරන එක අත්‍යවශ්‍යයි. හරි. එතකොට නිවැරදි ගල හඳුනා ගැනීම පළවෙනි කඩුල්ල. ඒක පෙන්නට පස්සේ ඊළඟට මොකක්ද? ඊළඟට එන්නේ ගලේ තියෙන පළුදු. ඒ කියන්නේ ෆ්ලෝස් පරීක්ෂා කිරීම. මැටීරියල් එක කොච්චර හොඳ වුණත් ගල ඇතුලේ ලොකු පැලීම් සහ දෝෂ ගොඩක් තියෙනවා නම්
වැඩක් නෑ. කිසිම වටිනාකමක් ගන්න බෑ. මෙතනදී නිවැරදි උපකරණ පාවිච්චි කරන එක ඊටාම වැදගත්. පොඩි වැරද්දකින් ලොකු පාඩුවක් වෙන්න පුරුවන්. ඒ කියන්නේ මොන වගේ උපකරණද? ටෝච් එකක් විතරක් මදිද? ටෝච් එක අත්‍යවශ්‍යයි. ඒත් හරි ටෝච් එක පාවිච්චි කරන්න ඕන. ගොඩක් අය කරන වැරද්දක් තමයි ලොකු නොසල් එකක් තියෙන එළිය විහිදෙන සාමාන්‍ය LED ටෝච් එකකින් බලන එක. එතකොට පළුදු පේන්නේ නෑ. හරියට පේන්නේ නැහැ. වෘත්තිකයෙන් පාවිච්චි කරන්නේ කුඩා නොසල් එකක් තියෙන, ඒ කියන්නේ පොඩි ටිප් එකක් තියෙන ෆිලමන්ට් බල්බ් එකක් සහිත ටෝච් එකක්. ඒකෙන් ආලෝකය එක තැනකට කේන්ද්‍ර කරලා ගල ඇතුළටම විනිවිද ගිහින් සියුම් පළුදු පවා පැහැදිලිව දකින්න පුරුවන්. ඇත්තටම. මං දන්නවා අවුරුදු ගාණක් මේ ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක් LED ටෝච් එකකේ එළියට රැවටිලා ලොකු කෙවුඩු පාසල් එකක් අරගෙන පස්සේ තමයි දැනගෙන තියන්නේ හැම ගලකම ඇතුලේ සියුම් පැලීම් තිබුණා කියලා. අපරාදේ ඒ කියන්නේ ටෝච් එකට අමතරව තව මොනවා හරි පාවිච්චි කරනවද? ඔව්, ගල විශාල කරලා බලන්න 10x ලූප් එකක් පාවිච්චි කරනවා. ඒ වගේම ගොඩක් වෘත්තිකයන් ඔළුවේ පළඳින විශාලන කණ්ණාඩියක්, ඒකට කියන්නේ ඔප්ටිවයිසර් කියලා ඒක පාවිච්චි කරනවා. ඒකෙන් අත් දෙකම නිදහස්ව තියාගෙන ගල හරවමින් හැම පැත්තෙන්ම හොඳින් පරීක්ෂා කරන්න පුළුවන් වෙනවා. හොඳයි. පිරිසිදු නිවැරදි ගලක් තෝරගත්තට පස්සේ තීනි රත් කරන එක විතරයි නේද? එතනදිත් අවදානමක් තියෙනවද? ඒක තමයි අවසන් සහ තීරණාත්මකම පියවර. අපි කියන්නේ බර්න් එක කියලා. මෙතනදි වෙන ලොකුම ගැටලුව තමයි ගල කළු වෙන එක. ගොඩක් අය ඊටන්නේ ගලේ තියෙන වැරද්දක් නිසා, ඒකම නැත්තම් මැටීරියල් එක අවුල් නිසා කළු වෙනවා කියලා. ඒත් ඇත්තටම ඒක වෙන්නේ අනු 9ක් වෙලාවට තාපපිරියම් කරන ක්‍රියාවලියේ. ඒ කියන්නේ බර්න් එකේ තියෙන වැරද්දක් නිසා. ඒක හරියට හොඳ එළවලුවක් ගෙනත් ගින්දර වෙඩි කරලා උයලා කර ගන්නවා වගේ වැඩක්. හරියට මේක තමයි. වරද එළවලු වෙනවෙයි උයපු විදිහේ. එතකොට කළු වුණු ගලකට මුකුත්ම කරන්න බැරිද? ඒක සම්පූර්ණයෙන්ම අපතේ යනවා කියන එකද? ඒක නැවත පිරියම් කරලා, ඒ කියන්නේ රිවර්ස් කරලා සුද්ධ කරන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම සාර්ථක වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එහෙම කළාම වෙන්නේ ගලේ තියෙන නිල් පාට ගතිය අඩු වෙලා බ්ලැක් ටෝන් එකක්, ඒ කියන්නේ කළු ගතියක් ඉතිරි වෙන එක. බැලු බලමට නිල් පාට පෙනුනට ඒකේ නියම දීප්තිය, ජීවගුණය නැති වෙනවා. ඒ වගේ ගලකට කවදාවත් ඉහළ වෙළඳපොළ වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරෙන්නේ මොකද්ද? ස්වභාව දහමේ අවිදින ගමන් අහුල ගන්න ගල් කැටයක ඉඳලා ශ්‍රී ලංකාවේ ඉහළ අවදානමක් තියෙන ගෙවුඩ පෝරණුව දක්වා මණිකක් හඳුනා ගැනීම කියන්නේ සරල නිරීක්ෂණය, මූලික විද්‍යාව සහ වසර ගණනක අත්දැකීම් එකතු වුණු පුදුම ගමනක්. හරියටම හරි. වැදගත් වෙන්නේ බලන දේ විතරක් නෙවෙයි, බලන විදිහ සහ ඒකට පාවිච්චි කරන උපකරණත් එක්කයි. ඔව්. නොකැපු ගලක ඉඳලා උපදමු මණිකක් දක්වා යන ගමන අභියෝග සහ අවස්ථා දෙකෙන්ම පිරීලා. මෙහිදී ප්‍රධානම දේ තමයි දැනුම සහ ප්‍රායෝගික පුහුණුව. ඒක gederedi කරන සරල සාපේක්ෂ කනත්ත පරීක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙවුඩේක ඇඟ කියවන ගැඹුරු කලාව වෙන්න පුළුවන්. ඔව්, දෙකේම පදනම තමයි නිරීක්ෂණය සහ ඉවසීම. එහෙනම් මේ කතාබහ අවසන් කරන්න කලින් සිතන්නට යමක් ඉතුරු කරමු. අපි අද කතා කළේ ස්වභාවික මැණික් කෘත්‍රිම මැණික් වලින් වෙන් කරගන්න හැටි ගැන. නමුත් රසායනාගාරවල මැණික් නිපදවන තාක්ෂණය දිනෙන් දින දියුණු වෙනවා. ස්වභාවික මැණිකකින් කිසිම විදියකින් වෙන් කරන්න බැරි තරම් සමාන කෘත්‍රිම මැණික් හදනකොට අනාගතයේදී වටිනාකම කියන එකේ නියම තේරුම මොකක් වෙයිද? ඒක පොළවෙන් ලැබෙන දුර්ලභත්වයද නැත්නම් මිනිසාගේ නිර්මාණයේ තියෙන පරිපූර්ණත්වයද? ඒ ගැන ටිකක් හිතන්න වටිනවා.